ඉතින් ඉස්සර කාලේ අපේ රටේ ලස්සන පිටිසර ගමක බොහෝම කඩිසර ගමරාල කෙනෙකුයි එයාගේ ගමහාමිනේ ජීවත් වුණා. මේ ගමහාමිනේ නම් ටිකක් සැරපරුස විදිහටයි ගමරාලට සැලකුවේ. ඔන්න ඉතින් ගමරාලගේ අලුත් හේනේ වට්ටක්කා යස අගේට හැදිලා. වෙනද වගේ නම් නෙවෙයි, හරිම සරුවට. ගමරාල සතුට උහුල ගන්න බැරි කමටම වට්ටක්ක ගෙඩි 3-4ක් කඩලා ගෝණියක දාගත්තා. මේ වට්ටක්කා ගෙඩි ටික දැක්කම නම් අපේ හාමිනේ බොහෝම සන්තෝෂ වෙයි. ගමරාල වට්ටක්කා ගෝණියත් කරගහගෙන ගෙදරෙන්න පිටත් වුණා. කළුවර බින් ගැහෙන වෙලාවේ සතා සරුපයත් එලිපැහැලියට ඇදෙන ජාමෙ හින්දා ගමරාල පය ඉක්මන් කරලා නියරක් දිගේ ගමන් කළේ. ගම ගෙදරට ඉක්මනට ය아가න්න හිතාගෙනයි. බොල ගමයෝ උහම නැවතියන්. කවුදෝ මහ හඬින් කෑ ගහලා කතා කරන හඬ ගමරාලට ඇහුණා. ගමරාල හැරිලා බැලුවා. යකෙක් තමන්ගේ පස්සෙන් නියර දිගේ දුවගෙන එන හැටි ගමරාලට පෙනුණා. පස්සෙන් යකෙක් එද්දී කොයි කවුරුත් බය වෙනවා වගේම ගමරාලත් හොඳටම බය වුණා. වට්ටක්කා ගෝණියත් අරගෙන ගමරාල නියර දිගේ දුවන්න පටන් ගත්තා. යකත් කෑ ගහගහම ගමරාල පස්සෙන් දුවගෙන ආවා. යකාගෙන් බේරෙන්න බැරි බව දැනගත්ත ගමරාල මහා හඬින් hina වෙලා නතර වුණා. මොකද බොලතෝ මේ ඇඳිරිජාමේ නියර උඩට වෙලා hina වෙන්නේ? යකා බොහෝම කෝපයෙන් වගේ ගමරාලගෙන් මෙහෙම ඇහුවා. අනේ ඇත්තටම මටත් වෙච්ච වස වැරද්දක්. මම මේ දිව්වේ මගේ පස්සෙන් දුවගෙන එන්නේ රේන්දරාලයා කියලා හිතාගෙන නුවේ. එලවාගෙන එන්නේ තමුන්නෑ බව දන්නවනම් මං ඔච්චර බයේ දුවනවය. ගමරාල මෙහෙම කිව්වම යකාට පුදුම හිතුණා. යකෙක් වෙච්ච මටවත් බය නැති මේ ගමයා. එහෙනම් දුවලා තියෙන්නේ රේන්දරාලයා කියන එකාට බය නොවැ. අහන්න දෙයක් නෑ එහෙනම්. රේන්දරාලයා කියන්නේ යක්කුන්ටත් වඩා බල සම්පන්න එකෙක් වෙන්න ඇති. ගමරාල මේ තරම් බය වෙලා ඉන්න මේ රේන්දරාලයා දැක ගන්න යකාට ලොකු ආසාවක් ඇති වුණා. මොකාද බොල රේන්දරාලයා කියන්නේ? කියාපියා හනිකට කියාපියා. මගේ අප්පුච්චේ ඒකා යකෙකුටවත් මායින් කරන්න පුළුවන් එකෙක් නෙමෙයි. රේන්දරාලයා මතක් කරද්දිත් මගේ සර්වාංගෙම වෙවුලනවා. ගමරාල මෙහෙම බයින් වගේ කියද්දි යකා හොඳලටම බය වෙලා වෙවුලන්න ගත්තා. ගමයෝ මම උඹට කියන උදව්වක් කරන්නම්. මට රේන්දරාලයා පෙන්නාපම්. ඔහොම රේන්දරාලයා ගාවට ගියොත් හොඳට තියෙයි. ආයේ අහන්න දෙයක් නැහැ. තමුන් නැහැකේ කෑලිවත් ඉතුරු වෙන්නේ ඕන්. එහෙනම් උඹ කියන විදියකට මං එන්නම් ගමරාලේ. අනේ මට කොහොමාරි ඒ රේන්දරාලයා පෙන්නාපන්. හොඳයි. මෙච්චර කියද්දි මම කොහොමයි බෑ කියන්නේ? මම මේ ගෝණියේ තියෙන වට්ටක්කා ගෙඩි ටික විසි කරන්නම්. තමුන් නැහැ මේ ගෝණියට බහිනවා හොඳයි. හැබැයි මොන දේ වුණත් මී කියලාවත් සද්ද කරන්න එපා. එහෙම කරලා රේන්දරාලට අහු වුණොත් ඒකට මට වැරදි කියන්නත් එපා. ගමරාල කියපු විදිහට යකා ගෝණියේ ඇතුළට බැස්සා. ගමරාල ගෝණියේ කට හොඳට තද කරලා බැඳලා කර උඩින් තියාගත්තා. ඊට පස්සේ ගමරාල යකත් කරේ තියාගෙන රේන්දරාල ඉන්න ඉසව්වට ගියා. රේන්දරාල කියන්නේ ඒ කාලේ ගම්වල හිටපු උසස් නිලධාරියෙක්. එයාලා බොහෝම උජාරුයි. හරීම සැරපරුසයි. ගමරාල ගෝණියත් කරේ තියාගෙන උජාරුවෙන් වගේ එන හැටි දැකපු රේන්දරාලට හොඳටම තරහ ගියා. මොනවද බොල ඔය ගෝණියේ? කියාපියා. අනේ රේන්දරාලාමි මේ ගෝණියේ තියෙන්නේ වට්ටක්කා නොමෑ. ඔන්න ඉතින් ගමරාලත් බයෙන් වගේ බොහෝම ගරුසරු අතිව මෙහෙම කියද්දි ඒ කටාකලේ රේන්දරාල බව දැනගත්ත යකා බයෙන් වෙවුලන්න ගත්තා. තියාපිය ගෝණිය බිමිම්.
තියාපිය. රේන්දරාල බොහෝම සැර පරුස විදියට මෙහෙම කියද්දී ගමරාල එක පාරටම ගෝනිය බිම අතහැරියා. තෝ මේක යන්න වට්ටක්කාමද? හිටු බලන්ඩ තෝ වෙන මොනවා හරි යන්න ගිහින් තිබ්බොත් දනීමන් තොට කරන දේ. රේන්දරාල අතේ තිබ්බ යකඩ කූරකින් ගෝනියට ඇනගෙන ගියා. යකා කරන්න දෙයක් නැති හින්දාම බොහෝම අමාරුවෙන් උහුලාගෙන හිටියා. ගමයෝ ගෝනිය ගංකරට පස්ස නොබලා දුවපිය. ආයේ තෝ මේ ඉසව්වේ කරක් ගහන තිබ්බොත් බලාගනයි. රේන්දරාල මෙහෙම කියද්දී ගමරාල ගෝනියත් කරතියාගෙන දුවන්න පටන් ගත්තා. මෙහෙම ටික දුරක් දුවපු ගමරාලා ගෝනිය බිමින් තියලා ගෝනිය කට ලිහුවා. යකා බයෙන් වෙවුලන ගමන් ගෝනියෙන් එළියට ආවා. අනේ ගමරාලේ ඒ වසවර්ති රේන්දරාලයා ගියාද? රේන්දරාලයා නම් නෑ. හැබැයි තමුන් නැහැ කරගහගෙන ඇවිල්ලා මගේ කොන්දනම් පුපුරු ගහනවා. අපොයි ඒකනම් මහා නපුරුවෙක්ෙක්. මීට පස්සේ මං රේන්දයෙක් ඉන්න ඉසව්වක් අහලින්වත් යන්නේ නෑ. ගමරාලේ ඔහේ මට ලොකු උදව්වක්නේ කෙරුවේ. මමත් ඔහෙට උදව්වක් කරන්නම්. උදව්වක්? අනේ ඔහේ මට කරන උදව්ව මොකයි? මුසාවාද දෙසාබාණ්ඩ කාරි නෑ. නෑ ගමරාලේ. මං ඔහෙට කියන්නම් යස උප්පර වැට්ටියක්. මෙතනින් දෙගව්වක් ගිය තැන රටක් තියෙනවා. මම මේ රටේ රජ්ජුරුවන්ගේ දූ කුමාරිට වැහෙනවා. මොන කට්ටණ්ඩියක් ගෙනල්ලා මොනතරම් යාග කරත් මං යන්නේ නෑ. ඔය ඇවුත්තේ රාජකුමාරිගේ කනට කොරලා රේන්දරාල මතක් කරපංකෝ. මම ඒ සැනින් යනවා. එතකොට උඹට මහ රජ්ජුරුවන්ගෙන් තෑගි භෝග ලැබේවි. මෙහෙම කියපු යකා ගමරාල කරපු උදව්වට උදව් කරන්න පොරොන්දු වෙලා එතනින් යන්න ගියා. ඒකනම් යස වැඩක් තමයි. බලමුකෝ. යකා කිව්වා වගේම අල්ලපු රටේ රජ්ජුරුවන්ගේ දූ කුමාරීට යකා වැහුණා. දන්නා කියන කට්ටඩි බොහෝ දෙනෙක් ඇවිත් රාජකුමාරීගේ අසනීපය සනීප කරන්න යාග හෝම කරත් සුවයක් ලැබුණේ නම් නෑ. අන්තිමේදී දූ කුමරිය සුව කරන්න හැකි වෙන කෙනෙකුට එම රටේ යුවරජකමත් දූ කුමරියත් දෙන බවට ඒ රටේ රජතුමා අණබෙර යවුවා. ගමරාලගේ ගමට ආපු අණබෙර කරුවාව දෙකපු ගමරාල අණබෙර කරුවාව නතර කරා. අණබෙර කරුවා ගමරාලව රජතුමා ඉදිරියට අරගෙන ගියා. ගමරාලේ නුඹට මගේ දූ කුමරිගේ අසනීපය සනීප කරන්න පුරුවනිද? එහෙමයි. මට පුළුවනි රජතුමනි. නුඹට අවශ්‍ය සියලු දේම මට දෙන්න පුළුවනි. වුවමනා දෙයක් තියෙනව නම් කියන්න. කිසිම දෙයක් අවශ්‍ය නැහැ රජතුමනි. මම මහා බලගතු මන්තරයක් දන්නවා. ඒක රාජකුමාරිගේ කනට කරලා මැතිරුවාම රාජකුමාරිට වැහිලා ඉන්න යකා පැනලා දුවාවි. ගමරාල මෙහිම කිව්වම රජතුමා බොහෝම සතුටු වෙලා ගමරාලට දූ කුමාරී සිටින කුටියට යාමට අවසර දුන්නා. රජකුමරිය හිටියේ බොහෝම අමාරුවෙන් වගේ ඔහේ දොඩව. ගමරාල කුමරියගේ කනට කරලා මන්ත්‍රය කියන්න හදද්දී කුමරිය මහා හඬින් හූතියමින් කුටිය පුරා දුවන්න පටන් ගත්තා. මේක දැකපු ගමරාලට හොඳටම බය හිතුණා. තමන්ට දූ කුමරිය සනීප කරන්න බැරි වුණොත් තමන් මහරජතුමාගේ උදහසට ලක්වෙන බව හිතපු ගමරාලා හිතට ධෛර්යය අරගෙන දූ කුමාරිගේ කනට ලං වෙලා මෙහෙම කිව්වා. රේන්දරාලයා එනවෝ. ඔන්න රේන්දරාලයා එනවෝ. ඒකම දූ කුමාරීට වැහිලා හිටපු යකා පොරොන්දු වුණු විදිහටම රජකුමාරි හිටපු කුටියෙන් පැනලා මහා හඬක් නගමින් පැනලා දිව්වා. ඒත් එක්කම රජකුමරිය සුවපත් වුණා. ගමරාල ගැන බොහෝසේ පැහැදුණු රජතුමා
දූකුමරිය ගමරාලට සරණ පාවලා දීලා ඒ රටේ යුවරජකමත් පැවරුවා. ඔන්න ඉතින් අද කතාව මෙතනින් අවසන්. මේ කතාව ගැන ඔයාලගේ අදහස් අපට කියන්න. ආයේ තලුත් ජනකතාවකින් නැවත හමු වෙමු.